සුබ දහවල්ක් දැන් වෙලාව දහවල් 1:37යි. එතකොට අද දිනේ බලා ගන්න පුළුවන් දෙසැම්බර් 21. රයිට්. ඉතින් අද අපි අපේ ඇප් එකෙන් සිග්නල් එකක් අරගෙන අපි යමු 888 එකේ වින් එකක් ගන්න. හරිද? සාමාන්‍යයෙන් ඉරිදා දවස් කියන්නේ ලොස් පැත්තට බර වැඩි. නමුත් අපි සිග්නල් එකක් අරගෙන 888 එකට ගිහිල්ලා බලමු වින් එකක් ගන්න පුළුවන්ද කියලා. හයිට අපි ඇප් එකට මේ විදිහට යමු. ඇප් එකට ගියාට පස්සේ ඔයාලට මේ විදිහට ලොගින් වෙන්න පුළුවන්. හරිද? දැන් ඇප් එක ඔයාලට තාම අරන් නැත්නම් Google එකකින් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. Sepix Aviator කියලා ගහන්න. හරිද? එතකොට ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. රයිට්. ඇප් එකට ගියාට පස්සේ ඔයාලට මෙන්න වගේ ඉන්ටර්ෆේස් එක තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. හරිද? රයිට්. මෙතනදී ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ 888 Aviator කියන එකට යන්න. හරිද? මෙන්න මේ 888 Aviator කියන එකේ තමයි 888 එක සිග්නල් බලන්නේ. හරිද? එතකොට විශේෂම දේ තමයි මේකෙදි ඔයාලට 888 DVBet Melbet එතකොට තව තියෙන්නේ වින් ඒවට ඔයාලට සිග්නල් බලන්න පුළුවන් මේකේ. හරිද? මොකද මේ කියන්නේ එකම chart එක නිසා. රයිට්. දැන් වෙලාව 1:39යි. එතකොට 1:42ට අපිට සිග්නල් එකක් පෙන්නනවා. මෙන්න මේ පළවෙනි සිග්නල් එක. හරිද? 1:42ට රයිට්. අපි 888 එකට ගිහිල්ලා බලමු මේ විනාඩිය ඇතුළත අපිට 10ට වැඩිය වින් එකක් ගන්න පුළුවන්ද කියලා. හරිද? මේක නම් ටාගට් එක දීලා තියෙන 65. නමුත් අපි මේ 65 බලන්න අවශ්‍ය නැහැ. අපි 10ට වැඩි එකක් ගන්න බලමුකෝ. හරිද? හයිට්. අපි යමු 888 එකට. දැන් වෙලාව 1:40යි. ඔයාලට 888 එක බලා ගන්න පුළුවන්. මෙන්න මේක වින් ටයිම් එකක්. හරිද? බලා ගන්න පුළුවන් එක ළඟ වින් ටිකක් ගිහින් තියෙනවා. මේක වින් ටයිම් එක. රයිට්. අපිට තිබ්බේ 1:42ට. එතකොට මෙතනදී අන්තිමට එකක් ගිහින් තියෙනවා 20:59 ක්‍රෑෂ් වෙලා තියෙනවා. 1:38ට. හරිද? 1:38ට. අපිට තිබ්බේ 1:42ට. 1:40යි. ඉතින් තා විනාඩි දෙකක් අපිට බලන්න වෙනවා. තව දෙයක් ඔයාලට මතක් කරන්නම්. මේ ඇප් එකේදී 888 විතරක් නෙවෙයි 888 DBBet Melbet එතකොට Fairy Fast එතකොට තව win මේ වගේ වට සිග්නල් බලන්න පුළුවන් මෙන්න මේ 888 කියන එක හරහා ඇප් එකේ. හරිද? එතකොට තවත් 1xbet එකේ තියෙනවා Aviator කියලා Aviator දෙකක් තියෙනවා. හරිද? කියන්නේ Aviator අලුත් එකයි පරණ එකයි. ඒ දෙකටත් සිග්නල් බලන්න පුළුවන් මේ ඇප් එකෙන්. ඔයා මේ වීඩියෝ එක බලන අලුත් කෙනෙක් නම් ඔයාලට මගේ channel එකේ තියෙන අනිත් වීඩියෝස් බලන්න පුළුවන් ඇප් එක පිළිබඳ. ඒකේ මම වීඩියෝස් දාලා තියෙනවා ඒ වගේ වින් ගන්න හැටි. රයිට්. ඔන්න බලා ගන්න පුළුවන් මෙතනදී 10ට වැඩිය වින් එකක් ඇද්ද. හරිද? නමුත් අපි මේක ඇද්ද කියලා බලමු. මේක ඇද්ද 1:40:55. හරිද? 1:40ට ඔන්න 10ට වැඩියක් ඇද්දා නම් අපිට තිබ්බේ 1:42ට නේද? රයිට්. අපි 1:42ට බලමු වින් එකක් ගන්න පුළුවන්ද කියලා. වැඩිය වින් එකක් ගියා. හරිද? දැන් ඔයාලට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් 42 නෙවෙයි මේක ඇද්ද කියලා. ඔව්. මොකද මේ වීඩියෝ එක බලන පළවෙනි කෙනෙක් නම් මම ආයෙත් කියන ඔයාලට අපේ අනිත් වීඩියෝස් බලන්න. මොකද ඒ වීඩියෝස් වලත් අපි කියලා තියෙනවා ඇප් එකේ දෙන්න තනි විනාඩියනේ. හරිද? අපි දීවේ 42. රයිට්. අපි එහෙනම් කරන්න ඕන ඒකේ ඉස්සරහා විනාඩිය තප්පර 20 විනාඩිය මුලින්දන් බලන්න ඕනේ. ඒ කියන්නේ දැන් 42 නේ තිබ්බේ. අපි 41 විනාඩිය
තප්පර 20 ඉඳන් වගේ මේක බලන්න ඕන බෙට් කරන්න ඕන හරිද මොකද ඒ විනාඩිය ඇතුළත වින් එක වදින නිසා හරි ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී වින් එක ඇද්දා අපි බලමු මේක විනාඩියේ කොහොමද ඇද්ද කියලා හරිද රයිට් තප්පර ඔන්න 20න් පස්සේ තමයි ඒ කියන්නේ 41 තප්පර 20න් තමයි මේක 20න් පස්සේ කියන්නේ තප්පර 42 තමයි මෙන්න මේ වින් එක ඇද්දේ හරිද ඉතින් ඇප් එක ගැන තියෙන තියරි එක දන්න අයට මේක ගන්න එක ඉතර මහ දෙයක් නෙවෙයි මොකද ඇප් එකේ විදිහට මේ සිස්ටම් එක තමයි තියෙන්නේ හරිද ඒ කියන්නේ අපි දෙන විනාඩි ඉස්සරහ විනාඩි ඉඳන් බලන්න ඕනි මොකද ඒ අතුරුදු තමයි මෙන්න මේ වින් එක වදින්නේ හරිද එතකොට මගේ වීඩියෝස් අනිත් බලලා නැත්නම් පහලින් ඇති මේ වීඩියෝස් ටිකත් අනිවාර්යෙන් බලන්න කියලා මතක් කරනවා රයිට් එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු 1xbet aviator ගැන පොඩි වීඩියෝ එකක් හරිද එහෙනම් අදට අපි ගිහින් එන්න සුබ දවසක්